ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මම ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්, මම ඉන්නේ ලොකු මානසික ආතතියකින්, මට කිසි දෙයක් කරගන්න බෑ, මගේ ඔළුව හරිම ව්‍යාකූලයි. මේ වගේ කතා ගොඩක් දෙනෙක් අපිට කියනවා. මේ වගේ කතා කියන ගොඩක් අය අතරේ ඔබත් ඉන්න වෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ස්ට්‍රෙස් එක එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම් මානසික ආතතිය. මානසික ආතතිය ඔයාට මට හැදෙන විදිය ගත්තාම ඒක එක එක පුද්ගලයාට මානසික ආතතිය ඇතිවන ආකාරය වෙනවා. ඔයාට මානසික ආතතිය ඇතිවෙන හේතුව හාස්පතින්ම වෙනස් හේතුවක් විදියට තමයි තව කෙනෙක්ට මානසික ආතතිය ඇති වෙන්න බලපාන. ඒ හින්දා මානසික ආතතිය නිශ්චිතවම මේ හේතු වලට ඇති වෙනවා කියලා මනෝවිද්‍යාවේ අපිට කියන්න බෑ. හැබැයි මානසික ආතතිය ඇති වුණාට පස්සේ ඒ වෙනුවෙන් ගන්න ඕනේ ක්‍රියාමාර්ග අපි හැමෝටම එක වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක යම් වෙනස් වීම් තියෙන්න පුළුවන්. උනාට මම හිතනවා මම අද ඔයාලට කියන්න යන ස්ටෙප්ස් ටික ඔයගොල්ලෝ දැන් ඉන්න ව්‍යාකූලතාවයෙන් එහෙම නැත්නම් මානසික ආතතියෙන් මිදෙන්න ලොකු හේතුවක් වෙයි කියලා. ඒකේ ස්ටෙප් 1 විදිහට, ඒ කියන්නේ පළවෙනි පියවර විදිහට ඔයා කරන්න ඕනේ මානසික ආතතිය ඇක්සෙප්ට් කරන්න. ඔයාට මානසික ආතතිය තියෙනවා නම් ඒකෙන් පලා යන්න එපා. ඔයා පිළිගන්න සහ ඔයා ඇක්සෙප්ට් කරන්න ඔයා මේ මොහොතේ මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලෙක් කියලා. එතකොටයි ඔයාට පුළුවන් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න වගේම ඉදිරියට ගන්න ඕනි ක්‍රියාමාර්ග ගන්න. ඔයා මේ தත්ත්වය ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියන්නේ ඔයා දිගින් දිගටම ඔයාවම රවටාගෙන මේ தත්ත්වයේ මගහරමින් සිටින පුද්ගලයෙක්. එතකොට කිසිම අවස්ථාවක ඔයා මානසික ආතතිය උදෙසා ප්‍රතිකාර ලබා ගැනීමට නැත්නම් උපදේශනයක් ලබා ගැනීමට පෙළපෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි පියවර විදිහට ඔයා කරන්න ඕනේ මානසික ආතතිය ඔයාට තියෙනවා කියලා ඔයාගේ හිතටම කියලා ඔයාවම ඇක්සෙප්ට් කරන්න ඕනේ මම මානසික ආතතිය සහිත පුද්ගලයෙක්. මේ විදිහට ඔයා මානසික ආතතිය ඇක්සෙප්ට් කරාට පස්සේ දෙවෙනි පියවර විදිහට ඔයා කරන්න ඕනේ ඔයාට මානසික ආතතිය ඇති වෙන්න බලපාලා තියෙන හේතු නිතර මතක් නොකර ඉන්න එක. ඒක තමයි මානසික ආතතියෙන් මිදෙන්න තියෙන හොඳම දේ. ඔයා හිතන්න ඔයා යම් බිඳවැටීමක් සම්බන්ධතා බිඳවැටීමක් පෞල් ජීවිතයේ යම් කිසි ආරවුල් තත්වයක් වගේ කුමන හෝ තත්වයකින් පෙළෙනවා නම් ඔයා ඒ ගැන නිතර මතක් කරන ඔයා තවත් දුකටපත් වෙනවා. තවත් කඩාවැටීම් වලට ලක් වෙනවා. තවත් බිඳවැටීම් වලට ලක් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයා කරන්න ඕනේ මේ දේවල් මතක් කරන්නේ නැතුව ඉන්න. තුවාලයක් වුණාට පස්සේ ඒ තුවාලයට ආයි එන පාරනවා කියන්නේ ඒ තුවාලේ කවදාවත් හොඳ වෙන්නේ නැහැ. ඒ තුවාලේ තවත් වැඩි වෙනවා. ඒ වෙලාවට කරන්න ඕනේ ඒ තුවාලේ තියෙන බව අපි දැනගෙන ඒ තුවාලෙ සුව වෙනකන් ඒ තුවාලෙට නිසි වෛද්‍යමය ප්‍රතිකාර ලබා දෙමින් ඒ තුවාලෙ පරිස්සමට රැක බලා ගන්න එක. ඉතින් ඔයාගේ හිතත් ඒ වගේ. ඔයාගේ හිත මානසික ආතතිය කියන තුවාලෙන් පෙළෙනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඒක ඔයාට තියෙනවා කියලා ඔයා ඇක්සෙප්ට් කරන එක. දෙවනියට කරන්න ඕනේ ඒකට හේතු වෙච්ච කාරණේ නිතර මතක් නොකර ඉන්න එක. ඒ වගේ අවස්ථාවක ඔයාට ඒකට හේතු වෙච්ච කාරණය නිතර මතක් නොකර ඉන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? මනෝවිද්‍යාත්මකව ඔයාට පුළුවන් හැම වෙලේම ඔයාගේ හිත වෙන දේවල් වලට ફોකස් කරන්න. ඒ කියන්නේ ඔයාට සම්කිසි සම්බන්ධතාවයක් බිඳවැටීමකට අදාළ පුද්ගලයෙක් මතක් වෙනවා නම් ඒ පුද්ගලයා මතක් වෙන මොහොතේම ඒක අමතක කරන්න ඔයාට නිතර ඒ ගැන තවදුරටත් ඉදිරියට හිතන්න නැතුව ඔයාට පුළුවන් ඉස්සරහට අලුත් දේවල් ගැන හිතන්න. ඒ කියන්නේ ඔයාගේ ළඟ ප්ලෑන්ස් මොනවද? ඔයා අද හවසට මොන හරි අලුත් ඩිෂ් එකක් හදනවද? එහෙම නැත්නම් යාළුවෙක් එක්ක මීටප් එකකට යනවද? ඒ වගේ දේවල් ගැන ඔයාට හිතන්න පුළුවන්. මෙහෙම අවස්ථාවකදී ඔයාට පුළුවන් ඔයාට හේතු වෙච්ච කාරණේ නිතර මතක් නොකර ඉදිරියට යන්න. මේ ස්ටෙප් එක ඔයා වෙනුවෙන්මයි. ඒ හින්දා ඔයා පෙළෙන්නේ මේ අවස්ථාවේ මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලෙක් නම් try කරලා බලන්න. try කරලා comment section එකේ comment එකක් දාන්න. ඔයාට මේ ස්ටෙප් එක නැත්නම් මේ පියවර සාර්ථක වුණාද කියලා. ඔයා මේ ක්‍රමය එක දිගට එක සතියක් කරලා බලන්න. ඔයාලට ලොකු වෙනසක් දැනෙවි.